අපි කලින් වීඩියෝ එකේ කතා කරේ සාමාන්‍ය මූලද්‍රව්‍ය පහක පරමාණුකාරය අඩු එකකින් ඉඳලා වැඩි එකට කොහොමද වෙනස් වෙන්නේ කියන අරගෙන ආරෝහණ පිළිවෙලට සකසන්නේ කියලා කතා කරේ. දැන් මම මේ ගානේ මේ ප්‍රශ්නේදී කතා කරන්නේ අයන. ඒ කියන්නේ ඍණ අයන සහ ධන අයන. ඔය ඔක්කොම ඉන්නවා. හරි සහ උදාසීන පරමාණු. ඔය තුන් දෙනා එකට ඉන්නකොට ප්‍රශ්නක අපිට කිව්වොත් ආරෝහණ පිළිවෙලට අරයන් සකසන්නේ කියලා. අපි ඒ වගේ ප්‍රශ්න කොහොමද කරන්නේ කියන එක තමයි මම සාකච්ඡා කරන්නේ. එතකොට ඒකට මම උදාහරණ බෝඩ් ලියලා තියෙනවා. මේ තුන් දෙනා ඉන්නේ නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරයිඩ් අයනය. නයිට්‍රයිඩ්, ඔක්සයිඩ්, ෆ්ලෝරයිඩ්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්. ඔය විදිහට කට්ටිය ඉන්නවා. ඒතර මේ වගේ ප්‍රශ්නයක අපිට මෙහෙම කරන්න පුළුවන්. හරිද? මේක යන් අර කේටි ක්‍රමයක් වගේ කේටි ක්‍රමයක් වලදී මේ ටික දා ගන්න ඕනේ. හරිද? මනෝමයෙන් කරන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. හැබැයි මේක පොඩ්ඩක් තර්කයෙන් ගිහිල්ලා කරගන්නකොට වඩා නිවැරදි. ඒතකොට මේක කරන්නේ කොහොමද? මම මෙහෙම දාගන්න ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. නියුට්‍රෝන ගන්න ඕනේ නැහැ. හරිද? හරි. මේකේ ඉලෙක්ට්‍රෝන කීයද? N3- නේ. නයිට්‍රජන් පරමාණු ක්‍රමාංක 7නේ. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. ප්‍රෝටෝන 7යි. ඔක්සිජන්ගේ O2- පරමාණු ක්‍රමාංක 8යි. 2- කියන්නේ ඉලෙක්ට්‍රෝන 10යි. එයාගේ ප්‍රෝටෝන 8යි. හේතු පරමාණු ක්‍රමාංකය 8නේ. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 9යි. ඒ කියන්නේ ප්‍රෝටෝන 9යි. ඉලෙක්ට්‍රෝන කීයද? මෙතන ඍණ එකක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන 10යි. නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන 10යි. ප්‍රෝටෝන 10යි. සෝඩියම් ප්ලස් තියෙනවා. ඒතර සෝඩියම් ප්ලස් කියන්නේ පරමාණු ක්‍රමාංක 11. ඒතර 11 කියන්නේ පරමාණු ක්‍රමාංක 11 කියන්නේ ප්‍රෝටෝන 11යි. සෝඩියම් ප්ලස් එකේ ප්ලස් කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට වෙලා. එතකොට ඉලෙක්ට්‍රෝන 10යි. මැග්නීසියම් 2+. එතකොට මැග්නීසියම් පරමාණු ක්‍රම 12යි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙක පිට වෙලා. එතකොට ඉලෙක්ට්‍රෝන 10යි ඉතුරු. හැබැයි ප්‍රෝටෝන කීයක් තියෙනවද? 12යි. ඇලුමිනියම්ගේ ඉලෙක්ට්‍රෝන 3ක් පිට වෙලා. පරමාණු ක්‍රමාංකය 13නේ. එතකොට ඉලෙක්ට්‍රෝන 10ක් ඉතුරුයි. ප්‍රෝටෝන 13යි. ඔන්න සැකසුවා. හරිද? දැන් මේ ප්‍රශ්නෙට දැන් මෙන්න නියස්ටි පරමාණුවක් ගත්තොත් මෙන්න නියස්ටිය. මෙන්න අර එකලා හිතන්නකො. එතකොට මේ නියස්ටිය තියෙන්නේ මැද කියලා හිතන්න. හරි? එහෙම. එතකොට මේ නියස්ටියේ තමයි ඉන්නේ කවුද? ප්‍රෝටෝන. මෙන්න මේ ශක්ති මට්ටමක තමයි ඉලෙක්ට්‍රෝන ඉන්නේ. හරි? එතකොට අර නිකන් මෙතන මේ ප්‍රශ්නෙට හිතන්න මේ විදිහට. ප්‍රෝටෝන කියන කට්ටිය නියස්ටිය දෙසට ඉලෙක්ට්‍රෝන අදිනවා කියලා හිතන්න. හරිද? ඉලෙක්ට්‍රෝන කියන කට්ටිය නියස්ටියෙන් එළියට කියන්නේ එළිය පැත්තට අදිනවා කියලා හිතන්න. ඒතර ප්‍රශ්නේ කරන්න ලේසි. ප්‍රෝටෝන විසින් මේ ශක්ති මට්ටම ඇතුළට අදිනවා කියලා හිතන්න. ඉලෙක්ට්‍රෝන විසින් එළියට අදිනවා කියලා හිතන්න. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ කැප් එක බලන්න. කැප් එක කියන්නේ ළමයි වැඩිපුර ඉන්නේ ප්‍රෝටෝනද වැඩිපුර ඉන්නේ ඉලෙක්ට්‍රෝනද කියලා හිතන්න. මේක ගත්තොත් දැන් ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. මම ඉලෙක්ට්‍රෝන වැඩියෙන් දෙනවා මම ඍණ ලකුණක් එක දානවා. එතකොට ඉලෙක්ට්‍රෝන නැතුව ප්‍රෝටෝන දිනනවා නම් කෙලින්ම ඉලක්කම දානවා. හරිද? දැන් මෙතන වැඩිපුර දින ඉලෙක්ට්‍රෝනනේ. එහෙනම් මෙතන මම දානවා. හරිද? මම ඉරක් ගහන්නම්කෝ. මෙතන වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝන එන ඍණ 3 දැම්මා. මෙතන මොකද වෙන්නේ? ඍණ 2 මෙතන ඍණ 1 මෙතන බිඳුව 10 බිඳුව මෙතන ධන 1 ධන 2 ධන 3. හරි ධන කියලා එන්නේ ළමයි මෙතන මේ ප්‍රෝටෝන වැඩිනේ ප්‍රෝටෝන වැඩි. ඒතකොට ධන 1 ධන 2 ධන 3. ඒතකොට නිකන් අර හිතන්න ෆිසික්ස් ගානක් හදනකොට එළියට දැන් මේ උදාහරණ හිතන්න මේක නයිට්‍රයිඩ් එළියට නිව්ටන් 10කින් අදිනවා නියස්ටිය දෙසට නිව්ටන් 7කින් අදිනවා. ඒතර සංක්‍රේප්තය කීයද? 3යි. කොහාටද තියෙන්නේ? එළියට. ඒක තමයි ඍණ 3 කියලා දැම්මේ. මෙතන 10ක් තියෙනවා. එතකොට නිව්ටන් 10කින් එළියට අදිනවා. නිව්ටන් 8කින් නියස්ටිය දෙසට අදිනවා. එතකොට වැඩිපුර තියෙනවා දෙකක්. ඒ දෙක කොහාටද තියෙන්නේ? එළියට. හේතු ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන්නේ. නිව්ටන් 2කින් එළියට අදිනවා. ඒක තමයි ඍණ 2 කියලා තියෙන්නේ. මෙතන ඉලෙක්ට්‍රෝන 10යි ප්‍රෝටෝන 9යි. නිව්ටන් 1කින් එළියට අදිනවා වගේ. ඒක තමයි මේ තියෙන්නේ. මෙතන 10 10 සමාන බිඳුවයි. හරි එතන වැඩිය නැහැ. ඒ කියන්නේ වැඩිපුර සංප්‍රයුක්ත බලයක් නැහැ. මෙතන ගත්තොත් 11ක් තියෙනවා. කියන්නේ ප්‍රෝටෝන. ඒ කියන්නේ නියස්ටිය පැත්තට 1 නිව්ටන් එකක් තියෙනවා හා සමානයි. නේද? එතන මොකද වෙන්නේ? මේ ආවර්තය ටිකක් හැකිලෙනවා.
මෙතන නිව්ටන් දෙකක් තියෙනවා. නිකන් ධන දෙක කියලා තියෙන මොකද්ද? ප්‍රෝටෝන 10 12යි ඉලෙක්ට්‍රෝන 10යි. දෙකක් තියෙනවා. කොයි පැත්තට ධන දැම්මේ? නියස්ටිය පැත්තට. එතකොට තව මේ ධන එකකින් ඇතුළට අදිනවට වඩා ධන දෙකකින් ඇතුළට අදිද්දි මොකද වෙන්නේ? හැකිලෙන ගතිය වැඩි. එතන ධන තුනක් තියෙනවා. ධන තුනක් කියන්නේ නියස්ටිය දෙසට නිව්ටන් 3කින් අදිනවා සමානයි. දැන් මම කියපු විදියට. එතකොට මොකද වෙන්නේ? එකට වඩා දෙකෙන් හැකිලෙනවා, දෙකට වඩා තුනෙන් හැකිලෙනවා. එතකොට මෙතන පරමාණු අරය අඩුම එක්කෙනා කවුද? ඇලුමිනියම් 3+. ඊළඟට මැග්නීසියම් 2+. ඊළඟට සෝඩියම් ප්ලස්. හරි. එතන මේ කට්ටිය මොකද වෙන්නේ? දැන් මේ තුන් දෙනාගෙන් මෙතන නිව්ටන් 3කින් එළියට අදිනවා වගේ. නිව්ටන් 2කින් එළියට අදිනවා වගේ. නිව්ටන් 1කින් එළියට අදිනවා වගේ. එළියට අදින බල මේ නිව්ටන් 3කින් එළියට අදිද්දි මොකද වෙන්නේ? වැඩිපුර එළියට ප්‍රසාර වෙනවා වගේ. කියන්නේ එළියට ඇදෙනවා. එතකොට අරය වැඩි වෙනවා. දෙකකින් අදිනකොට මොකද වෙන්නේ? තුන තරම් ඇදුන් නැතත් එළියට ඇදෙනවා. හැබැයි තුනට වඩා අඩුයි. එකකින් නිව්ටන් එළියට ඇදෙනකොට මොකද වෙන්නේ? එතකොට දෙකට වඩා අරය අඩුයි. හැබැයි අරය වැඩි වෙනවා. බිඳුව කියද්දි සාමාන්‍ය තිබ්බ විදියමයි. හරිද? මම මෙතන මේ නිව්ටන් කියන එක අදහස් කරලා මේ කරේ මේක තේරුම් ගන්න. නැතුව මෙතන මේ නිව්ටන් කතාවක් නෑ. හරි? එතකොට ඊළඟට නියෝන් එනවා. ඊළඟට ෆ්ලෝරයිඩ් එනවා. ඊළඟට O2 මයිනස් එනවා. ඊළඟට N3 මයිනස් එනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ වගේ ප්‍රශ්නයක් උඩ දාගන්නේ. දැන් මම මේ කතා කරන්නේ මේ විනාඩි ගණනාවක් ගියාට මේක විනාඩියට අඩු ගානකින් කරගන්න පුළුවන්. හරිද? මේ වගේ ප්‍රශ්නයකින් ගොඩ දාගත්තොත් අපිට එක්සෑම් එකේ ටයිම් එක ඉතුරු කරගන්න පුළුවන්. තව ප්‍රශ්න වෙනුයි. හරිද? ඉක්මනට කරගන්න පුළුවන්. ඒතර මේ මම මෙතන මේ කියපු concept එක උඩට දාගත්තා නම් මේ ප්‍රශ්න කොට දාගන්න පුළුවන්. මොකද්ද? ඉලෙක්ට්‍රෝන වැඩි නම් එයාලා එළියට අදිනවා කියලා හිතන්න. එතකොට පරමාණු කාර්යය වැඩි වෙනවා. ප්‍රෝටෝන ගන්න වැඩි නම් මොකද වෙන්නේ? නියස්ටිය දෙසට අදිනවා. නියස්ටිය දෙසට අදිනකොට මොකද වෙන්නේ? නියස්ටිය දෙසට පරමාණු හැකිලෙනවා. ඉලෙක්ට්‍රෝන වැඩි නම් නියස්ටියෙන් එළියට අදිනවා කියලා. එතකොට නියස්ටියෙන් ඉවතට. එතකොට මොකද වෙන්නේ? අරය වැඩි වෙනවා. අරය වැඩි වෙනකොට එන පිළිවෙල තමයි මම දාලා තියෙන්නේ. එතන මේ පිළිවෙල තමයි මේකේ එන්නේ. හරි. එතකොට අපි තවත් වීඩියෝ එකකින් මේකේ තවත් සංකීර්ණ ගැටලුවක් අපි සාකච්ඡා කරමු.